සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිනමා එක්ස්ප්‍රස් YouTube channel එකට. crime thriller web series එකක් එක දිගට බලන්න තිබුණොත් කොහොමද? right. අවසාන මොහොත වෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන් ඊෂා මර්ඩර් කර්මපාල් කියන 2025 ආපු සුපිරිම web series එක අරන් එන්නයි මේ සූදානම. මේ කතාව වාදක වෙන්නේ එක්තරා දරුණු ඝාතනයක් වටා. කොලෙජ් එකේ ඉගෙන ගන්න ගැහැණු ළමෙක් එයාගේ කාමරය ඇතුලේ දරුණු විදියට මරලා දානවා. මේ සිද්ධිය වෙන්නේ අසීම්පූර් කියන නගරයේ මහල් නිවාසයක් ඇතුලේ. කිසිදු සාක්ෂියක් ලේසියෙන් හොයාගන්න බැරි වෙන තරමට හරියටම මේ ඝාතකයා මේ මිනිමරුම කරනවා. මේ ගැහැණු ළමයා මරන්නේ ඇයි? මේ මානසික ව්‍යාධියට දාම ඝාතකෙක් වෙන්න තරම් ඔහුගේ ජීවිතයට යම් බලපෑමක් එල්ල වෙලා තියෙනවද? කොහොම හරි අසීම්පූර් පොලිසියට මේ ඝාතකයා හොයාගන්න පුළුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න වීඩියෝයේ අවසානයේ තෙක්ම රැඳී සිටින්න කියන ආරාධනෙත් එක්ක අපි යමු කතාවට. කතාව පටන් ගත්තම අපිට පෙන්නනවා තරුණ ගැහැණු ළමෙක් කෝල් එකක ඉන්නවා. එහා පැත්තේ කතා කරන බෝයි කියනවා කොලෙජ්ජින් ඉවර වෙනකන් හැම වියදමක්ම මම බලා ගන්නම් කියලා. කවදා හරි ජොබ් එකක් කරලා ඒ සල්ලි හැමදේම පියවන්නම් කියලා තමා ගැහැණු ළමයා කියන්නේ. කොහොම හරි පැහැදිලි දෙන්න අතර ආදර සම්බන්ධයක් තියෙනවා කියන කාරණාව. මේ දේවල් මෙහෙම වෙනකොට එක දවසක් ඝන අතුරු රාත්‍රියක යතුරු පැදියක් ඇවිල්ලා ගොඩ නැගිල්ලක් ළඟ නතර කරනවා. ඒ වෙලාවේ එක මිනිහෙක් ඒ යතුරු පැදිය ඉස්සරහට මුණ ගැහෙනවා. කොහොම හරි මේ බයික් එකේ ආපු පුච්චලයා යකඩ කතුරු කියත් නියන් වගේ ආයුධ තියෙන බෑග් එකකුත් අරගෙන ගේට්ටුවක් ඇතුළට යනවා. ඊට පස්සේ තියුණු ආයුධයකින් ගැහැණු ළමයෙක්ගේ පපුවට ඇනගෙන යනවා අපට පෙන්නනවා. ඇඳෙන් බිමට ලේ ගලාගෙන වැටෙනකන් ඇඳ උඩම වේදනාත්මක මරණයක් ඒ ගැහැණු ළමයට හම්බෙනවා. ඊට පස්සේ කොලෙජ් එකේ හම්බෙන ID එක පොත් ගත්ත ෆොටෝස් වගේක් මේ හැමදේම බිමට ඇතලා දානවා. ටේබල් ලැම්ප් එකේ බල්බ් එක ෆිලමන්ට් එකට හානියක් වෙන්නේ නැති වෙන්න කඩලා වයර් එකක් ආධාරයෙන් බල්බ් එකට කරන්ට් එක තියලා යන්නේ පොලිස් ඉන්වෙස්ටිගේෂන් වලට කවුද කොහොමද කරේ කියලා හොයාගන්න බැරි වෙන්න ගින්නක් ඒ කාමරය ඇතුලේ ඇති කරන බලාපොරොත්තුවෙන්. මේ දේවල් මෙහෙම වුණාට පස්සේ පහවදා රහුමාන් කියලා පුජ්‍යලෙක් අසීම්පූර් පොලිසියට එනවා. තමන්ගේ ගෙදර වැඩ කරපු ගැහැණු කෙනා හදිසියෙම අතුරුදහන් වෙලා කියලා පැමිණිල්ලක් දාන්න. ඒ සිදුවීම ගැන එතනින් එහාට අපට මුකුත් පෙන්වන්නේ නැහැ. මේ ඉන්නේ IPS ලීනා. නිලධාරියෙක් ඇවිල්ලා ෆයිල් එකක් දෙනවා. ඒ ෆයිල් එක දිගහැරලා බලන ලීනා යම්කිසි කම්පනයකටපත් වෙනවා. ඒත් එක්කම එක පුජ්‍යලෙක් පොඩි ගැහැණු ළමයෙකුට බලපෑම් කරනවා වගේ මතකයකට IPS ලීනා වරන් යනවා. ඒ ෆයිල් එකේ තිබ්බේ IPS ලීනාට ට්‍රාන්ස් එකක් යන්න තියෙන අසීම්පූර් වලට. ඒ දෙත් එක ඩියුටි ඕෆ් වෙලා ගෙදර එන IPS ලීනා තමන්ගේ ස්වාමි පුරුෂයාට කියනවා ස්ත්‍රී දූෂණ අපරාධ එන්නම අසීම්පූර් වල වැඩි වෙනවා. ඒ හින්දා ඒ පැත්ත බලන්න මට ට්‍රාන්ස් එකක් යන්න වෙලා. ලීනා මේ දේවල් කිව්වා කියලා ලීනාගේ සැමියා මේ දේවල් ගැන වැඩි හිතන්නේ නැහැ. IPS ලීනා තවමත් ඉන්නේ දැඩි කම්පනයකින්. ඒකට හේතුව මොකක්ද අපි බලමු. කොහොම හරි IPS ලීනා අසීම්පූර් වලට යන්න පිටත් වෙනවා. මේ දේවල් මෙහෙම වෙද්දී එක පිරිමි ළමයෙක් අසීම්පූර් නගරයේ තියෙන ගොඩනැගිල්ලක් ඇතුළට ඇතුල් වෙනවා. ගිහින් ටික වෙලාවකින් දුවගෙන ආයෙත් එළියට එනවා. ඒ එන්නේ බඩ අල්ලගෙන වමනේ කරගෙන. ඇතුලේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. එතන ළඟ හිටපු පිරිමි ළමයි දෙන්නෙන් ඒ වෙච්ච දේවල් ගැන හොඳට බලාගෙන ඉන්න අපිට පෙන්නනවා. IPS ලීනටත් මේක නාරංචි වෙනවා. කොහොම හරි ඉක්මනින් පොලිසියෙන් එතෙන්ට එනවා. එක පොලිස් ඔෆිසර් කෙනෙක් අහනවා අර පිරිමි ළමයාගෙන් ඔයා නේද ඇතුළට ගියේ කියලා. මේ වෙද්දියාවට මිනිස්සු වගේම මාධ්‍යනුත් එතෙන්ට ඇවිත් ඉන්නේ. එතන ඉන්න බැරි තරමට දුර්ගන්ධයක් ඇතුලෙන් එනවා. ඒත් එක්කම IPS ලීනත් එතෙන්ට එනවා. එතන ඉන්න පොලිස් නිලධාරීන් වෙලා තියෙන දේ ගැන ලීනට කියනවා. ඩිලිවරි ආව පිරිමි ළමයා ප්‍රධාන දොර ළඟට ඇවිල්ලා කතා කරාට ඇතුලෙන් කවුරුත් එන්නේ නැති හින්දා දොරට තට්ටු කරනවා. මේ වෙලාවේ ඇතුලෙන් දොර ලොක් කරලා නෙවෙයි තියෙන්නේ. දොරට තට්ටු කරද්දී දොර ඇරෙනවා. මේ වෙලාවේ තමයි ඉවස ගන්න බැරි කුණු ගඳක් මේ ගොඩනැගිල්ල ඇතුලෙන් එන්නේ. මේ ගැන ඒ විදිහට පොලිස් නිලධාරීන් IPS ලීනට කියනවා. අධිකරණ වෛද්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතුව අවට දෙන සාක්ෂි ඇගිලි සලකුණු ගත්තට පස්සේ දැන් කාමරේ දොර අරින්න හදන්නේ. දොර අරින්න බැරි හින්දා IPS ලීනගේ අවසරයත් එක්ක දොර කඩලා කට්ටිය ඇතුළට යනවා. කාමරේ ඇතුලේ තාමත් ගින්දර සම්පූර්ණයෙන් නිමිලා නැහැ. ලීනා කාමරය ඇතුළට යනවා.
කාමරේ ඇඳ දිහා බලන ලීනා එකපාරටම පුදුම වෙලා බලාගෙන ඉන්නවා. අධිකරණ වෛද්‍යවරුන් කැඳවන ලීනා කාමරේ සම්පූර්ණ පරීක්ෂා කරනවා. ඇඳ උඩ තියෙන තරමක් පිලිස්සුණු කපලා කොටලා මරලා දාපු කාන්තා මලසිරුරක්. අධිකරණ වෛද්‍ය නිලධාරියා බොඩි එක පරීක්ෂා කරනවා. හොයාගන්නවා ගොඩක් අමානුෂික විදියට තමා මේ ඝාතනය කරලා තියෙන්නේ කියලා. මගේ සේවා කාලය අවුරුදු 17යි. මේ කාලෙට මන් දැකපු තරුණුම මර්ඩර් එක මේක කියලා වෛද්‍ය නිලධාරියා IPS ලීනාට කියනවා. මේ බොඩි එකේ හිස අතුරුදහන්. දැන් හොයන්න පටන් ගන්නවා මේ තරුණු ඝාතකයා කවුද කියලා. මේ ගෙදර අයිතිකාරයාගේ ෆෝන් නම්බර් එකත් පොලිස් නිලධාරියෙක් හොයාගන්නවා. ඒ අර ඩිලිවරි ආපු පිරිමි ළමයාගෙන්. මේ ගෙදර අයිතිකාරයාගේ නම්බර් එකෙන් තමයි ඩිලිවරි බොයිට කතා කරන්නේ. අවට කට්ටිය නම් කියන්නේ දැන් සතියක් විතර ගෙදර අයිතිකාර පුද්ගලයා අතුරුදහන් කියලා. මේ වෙලාවේ කාමරය ඇතුලේ ජංගම දුරකථනයක් නාත වෙනවා. IPS ලීනා මේ කෝල් එක ආන්සර් කරනවා. කතා කරන්නේ ඊෂාගේ යාළුවෙක්. යාළුවගේ නම රයිසා. ලීනා කියනවා ඊෂා ඉන්න තැන දන්නෝ නම් පුළුවන් තරම් ඉක්මනට එතෙන්ට එන්න කියලා. මේ වෙලාවේ රයිසයි එයාගේ යාළුවා එතෙන්ට එනවා. ඒ ඊෂාමයි කියලා අඳුරගන්න රයිසයි එයාගේ යාළුවයි ගොඩක් දුක් වෙනවා ඉසාට මේ වෙච්ච දේ ගැන. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් ශබියුදීන් ASP ලීනාට කියනවා ස්ථානීය පරීක්ෂණ ඉවර වෙලා පෝස්ට්මෝර්ටම් රිපෝට් වලට බොඩි එක යවුවා කියලා. මේ වෙලාවේ ලීනා කියනවා මලසිරුරේ හිස ගැන හොයලා බලන්න කියලා. දැනටපත් විමර්ශන කණ්ඩායමක් අවට පරීක්ෂණ කටයුතු කරගෙන යනවා කියලා ඉන්ස්පෙක්ටර් ශබියුදීන් කියනවා. ඒත් එක්කම ලීනා කියනවා මේකේ අයිතිකාරයා ගැන තොරතුරු හොයන්න කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලීනා ඇතුළු කණ්ඩායම පොලිසිය ඇතුළතදී කාන්තාවගෙන් ප්‍රශ්න කරනවා. මේ කාන්තාව තමයි ඊෂා නතර වෙලා හිටපු ගෙදර අයිතිකාරයාගේ බිරිඳ රෝමි. මේ ගැහණු කෙනා කියනවා මීට සතියකට කලින් දවසක් රෑ සද්දයක් ඇහිලා මං නැගිටලා බලද්දී එයාගේ සැමියා එළියේ බය වෙලා වගේ ඉන්නවා දැක්කා කියලා. මේ වෙලාවේ ගෙදරින් එළියට යන්න තියෙන දොර බාගෙට ඇරලා තිබුණේ. ඒ දොරෙන් ගිහිල්ලා උඩ තට්ටුවට යන්නත් පුළුවන් කියලා රෝමි කියනවා. මෙයා මෙහෙම නොකිය කියන්නේ එයාගේ සැමියා ගැනත් යම්කිසි සැකයක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ගෙදර අයිතිකාරයා අල්තාෆ් අත්අඩංගුවට ගන්නේ. IPS ලීනා අල්තාෆ්ගෙන් අහනවා එදා රෑ ඇඳෙන් නැගිටලා එළියට යනකොට වෙලාව කීයද කියලා. මේ දේත් එක්ක අල්තාෆ් එදා වෙච්ච සිදුවීම විස්තර කරනවා. අල්තාෆ් එදා රෑ නිදාගෙන ඉද්දී ස්ලැබ් එක උඩ අඩි සද්දයක් ඇහිලා යනවා ඉෂා ඉන්න කාමරේ පැත්තට. ඒ යන්නේ ඉෂාට කෑම පිඟානකුත් අරගෙන. මේ වෙලාවේ අල්තාෆ්ට ඉෂා ගැන හැඟීමක් ඇති වෙනවා. කෑම පිඟාන පැත්තකින් තියලා ඉෂාට බලපෑම් කරන්න හදනවා. ඒත් එක්කම රූමි අල්තාෆ්ට කතා කරන සද්ද ඇහිලා අල්තාෆ් එතනින් නික්මට යනවා. කොහොම වුණත් අල්තාෆ් කියන්නේ ඉෂාට කිසිම කරදරයක් කරේ නැහැ කියලා. ඒත් IPS ලීනා වැඩිදුර ප්‍රශ්න සඳහා අල්තාෆ් රඳවගෙන DNA පරීක්ෂණයක් කරන්න කියලා සැරෙන් ඔෂීට කියනවා. IPS ලීනා මේ වෙලාවේ කියන්නේ අල්තාෆ් වගේම රූමිගේ ප්‍රශ්න කිරීම වලිනුත් කියවෙන එකම දෙයක් තමා කාගේතෝ අඩිසත්‍යයක් යාලට අහුණා කියන එක. මේ දේත් එක්ක රූමිටයි අල්තාෆ්ටයි අමතරව තව කවුරු හරි ඇවිත් තියෙනවා කියලා ලීනා කියනවා. ඒකත් හොයලා බලන්න කියලා IPS ලීනා සැරෙන් ඔෂීට කියනවා. මේ මිනිමරුව ගැන මාධ්‍ය පුරා ප්‍රචලිත වෙනවත් එක්කම මේක දකින්න එක මිනිස්සෙක් පොලිසියට ඇවිත් කටඋත්තරයක් දෙනවා. මෙයා වැඩ කරන්නේ මේ මිනිමරුවන ගොඩනැගිල්ලේ ඉස්සරහා තියෙන ආයතනයක සිකියුරිටි කෙනෙක් විදියට. මේ සිද්ධිය වුණ දවසේ රෑ මේ පුජ්‍යලයා මේ බිල්ඩින් එක පැත්තට යද්දී එයාගේ ඉස්සරහට ඒ බිල්ඩින් එක පැත්තේ ධම්ම පුජ්‍යලයෙක් යතුරු පැදියකින් එනවා. මේ වෙලාවේ පොඩි මල්ලක් බයික් එකෙන් බිමට වැටෙනවා. කතා කරලා කිව්වත් වැඩිය ගණන් ගන්න නැතුව ඒ පුජ්‍යලයා එතනින් ගියපු හින්දා ඒ මල්ල ගෙදර ගෙනල්ලා ඒකේ තිබ්බ කියතක් යතුරු වගේක් එයාගේ දුවට සෙල්ලම් කරන්න දුන්නා කියලා කට උත්තරේ දෙන්න ආපු පුජ්‍යලයා පොලිසියට කියනවා. මේ දේත් එක්ක ASP ලීනා ඒ බඩු ටික පොලිසියට ගෙන්න ගන්නවා. මෙතන තියෙනවා යතුරු කැරැල්ලක්. ලීනා මේ යතුරු කැරැල්ලෙන් ඉෂා හිටපු කාමරේ ලොක් එක අරින්න උත්සාහ කරනවා. ලීනා හිතපු විදිහටම මේ ලොක් එක ඇරෙනවා. මේ දේත් එක්ක විමර්ශනය කරන පොලිස් නිලධාරියට සැකයක් ඇති වෙනවා මේ පුජ්‍යලයා වෙන්න පුළුවන් ඉෂාව ඝාතනය කරේ කියලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා හොන්ඩා වර්ගයේ යතුරු පැදියක් අංක තහඩු ගලවලා ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. දැන් පොලිස් විමර්ශන කණ්ඩායමට තියෙන ගැටලුව තමා මේ යතුරු පැදිකරු කිසිම සාක්ෂියක් නැතුව හොයාගන්න එක. ලීනා ඇතුළු පිරිස ආයෙත් යනවා මේ මර්ඩර් එක සිද්ධ වුණු තැනට. මේ ආවේ කවුද කියලා හොඩුවාවක් හොයාගන්න පුළුවන්ද බලන්න. මේ වෙලාවේ ලීනාට කෝල් එකක් එනවා ඉහළ නිලධාරියෙක්ගෙන්. පෝස්ට්මෝර්ටම් රිපෝට් එකට අනුව
පුජ්‍යලෙන් දෙන්නෙක්ගේ ශුක්‍රාණු ඉෂාගේ බොඩි එකේ තිබිලා තියෙනවා කියලා ලීනට කියනවා. මේ වෙලාවේ මේ සීනි අහනවා දැන් මර්ඩර් එක වෙලා සතියක් ගත වෙලත් කිසිම දෙයක් තවමත් හොයාගන්න බැරි වුණාද කියලා. ජූනියර් කෙනෙක් වෙලත් ඉන්ස්පෙක්ටර් රයිහාන් වගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ගෙන් උදව් ගන්න නැත්තේ ඇයි කියලාත් මේ සීනිය ලීනගෙන් අහනවා. ලීන යනවා ඉෂාගේ බොඩි එකේ පෝස්ට්මෝර්ටම් රිපෝට් එක පරීක්ෂා කරන්න. ලීන අහනවා බොඩි එකේ තිබුණු විශේෂ ලක්ෂණ මොනවද කියලා. බොඩි එක පරීක්ෂා කරපු වෛද්‍යවරයා කියනවා ඝාතකයා ඉෂාගේ පපුවේ වම් පැත්තට නියනක් වගේ යකඩ උලකින් 39 වතාවක් පපුව සිදුරු වෙන්න ඇනලා තියෙනවා කියලා. ඒත් එකම හිස කඳෙන් වෙන් කරලා තියෙන්නේ ශල්‍ය උපකරණයක් භාවිතා කරලා දක්ෂ වෛද්‍යවරයෙක් වගේ. ඒ තරමට සියුම් කැපුමක් ගෙලවටා තියෙනවා කියලත් මේ වෛද්‍යවරයා ASP ලීනට කියනවා. මේ දේත් එක්ක මේ ඝාතකයා වෛද්‍යවරයෙක්ද කියන සැකයක් පොලිස් විමර්ශකයින්ට ඇති වෙනවා. මොකද බොඩි එක තිබුණ තැන වුණත් දින ගණනක් යනකම් උෂ්ණත්වයක් පවතින විදිහට වගේම කිසිදු සාක්ෂියක් හොයාගන්න බැරි වෙන විදිහට බොඩි එක තිබුණු තැන සකස් කරන්නත් සූක්ෂමව කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ ලීන යනවා ඉෂාගේ හොඳම යාළුවා නස්ලිමා හම්බෙන්න. නස්ලිමා කියනවා ඉෂා ගමේ ඉඳන් කොලෙජ් එකට ඇවිත් රයිසයි මායි එක තමා යාළුවෝ විදිහට ගොඩක් ළඟින් හිටියේ කියලා. ඉෂා ටෝෆු කියලා පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා කියලා නස්ලිමා කියනවා. මේ කාලෙම තවත් කොල්ලෙක් ඉෂාගේ පස්සෙන් ඇවිත් කරදර කරන්න පටන් ගන්න තියෙනවා. ඉෂා අකමැති බව දැනම දිගින් දිගටම කරදරයක් වුණු හින්දා දවසක් 3 දෙනා එකතු වෙලා නසීර් කියන මේ පිරිමි ළමයාට පහර දීලා තියෙනවා. මේ දේත් එක්ක ටික දවසක් ඒ කරදරෙන් මිදිලා ඉෂා පාර්ට් ටයිම් ජොබ් එකක් කරනවා. ඒ සල්ලි වලින් තාත්තගේ පිළිකා රෝගයට බෙහෙත් කරන ගමන් තමන්ගේ වැඩ ටිකත් ඉෂා කරගන්නවා. ඒත් එකම ඉෂා නිවාඩු වෙලාවට පොඩි ළමයින්ට ටියුෂන් කරන්නත් ගිහින් තියෙනවා. මෙහෙම ටියුෂන් කරන්න ගියපු ගෙදරක් තමා අල්තාෆ් සහ රෝමිගේ ගෙදර. මෙහෙම ටියුෂන් කර ඉද්දී අල්තාෆ් දවසක් ඉෂාට කියනවා ඔයා හොස්ටල් වල ඉන්න ඕනේ නැහැ. අපේ ගෙදර උඩ රූම් එකක් තියෙනවා සල්ලි දෙන්න ඕනෙත් නැහැ මෙහෙ ඇවිත් ඉන්න කියලා. අල්තාෆ් මෙහෙම කියලා ඉෂාට අයිතු බලපෑම් කරන්න පටන් ගන්නවා. මේ හින්දා ඉෂා කැමති වෙන්නේ නැහැ අල්තාෆ්ගේ ගෙදර නවතින්න. ඊට පස්සේ නසීර් ආයෙත් ඉෂාට කරදර කරන්න පටන් ගන්නවා. ඉෂාගේ බොයිෆ්‍රෙන්ඩ් ඉෂාට සල්ලි දීලා තියෙන්නේ හොරකම් කරලා. මේ වෙලාව ඉෂාගේ බොයිෆ්‍රෙන්ඩ් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. මේ හැම දෙයක්ම මේ විදිහට වෙද්දී ඉෂාට හොස්ටල් එකේ ෆී එක ගෙවා ගන්නවත් බැරි තරමට ආර්ථික අපහසුතාවයට පත් වෙනවා. හොස්ටල් එකෙන් එළියට යන්න වෙන ඉෂා යනවා යාගේ අයියා ළඟට. ටික දවසක් මෙහෙම ඉන්නකොට ඉෂාට ඇහෙනවා අයියාගේ බිරිඳ කියනවා ඔය කෙල්ල මෙහෙන් ගැව්වේ නැත්තම් මම මැරෙනවා කියලා. මේ දෙත් එක්ක ඉෂාට තවත් මේ ගෙදර ඉන්න බැරි වෙනවා. ඒ විදිහට කරදර එන්නම වැඩි වෙන ඉෂාට දැන් යන්න තැනක් නැති වෙනවා. අවසානෙට අකමැත්තෙන් හරි ඉෂාට යන්න වෙන්නේ අර මානසික ව්‍යාධිය අල්තාෆ්ගේ ගෙදරට. ඒ ගෙදර කාමරේ තිබිලා තමා ඉෂාගේ බොඩි එක හම්බුනේ කියලා අතීතයේ වුණු සිදුවීම් පෙළ ඒ විදිහට ඉෂාගේ යාළුවා නස්ලිමා කියනවා. මේ දේවල් මෙහෙම වෙද්දී දවසක් ලීනා වෙල්යායක් ළඟට වෙලා තනියම ඉන්නවා පෙන්නනවා. ලීනට යම් සිදුවීමක් මේ වෙලාවේ මතක් වෙනවා. පොඩි ගැහැණු ළමයි ටිකක් ඇස් පැඳගෙන අල්ලන් සෙල්ලම් කරනවා. මේ වෙලාවේ වැරදීමකින් එක ළමයෙක් අල්ලන්නේ එයාගේ උගන්වපු ගුරුවරයා. ඒ වෙලාවේ ඒ ගුරුවරයා අර ගෑනු ළමයාව වැරදි විදිහට ස්පර්ශ කරනවා. මේ විදිහට අතීතයේ අඳුරු මතක කිහිපයක් ලීනගේ හිතේ මැවෙනවා. මොනවාද මේ දේවල්? අපි බලමු. ඊට පස්සේ ලීන යන්නේ ඉෂාගේ අනිත් යාළුවා රයිසගේ ගෙදර. ඉෂාට කරදර කරපු නසීර් ගැන විස්තර හොයන්න තමා ලීන මේ වෙලාවේ රයිසව හම්බ වෙන්නේ. නසීර් ගෑරේජ් එකක වැඩ කරනවා කියලා දැනගන්න ලීනා ඊළඟට යන්නේ නසීර්ව හම්බෙන්න. නසීර් මේ වෙලාවේ කොහේ හරි යන්න ලෑස්ති වෙනවා. මේ ගෑරේජ් එකේ තවත් පොඩි කොල්ලෝ දෙන්නෙක් වැඩ කරනවා. ඔයාලට මතක ඇති එදා ඉෂාගේ බොඩි එක තිබුණ දවසේ ඒ සිදුවීම බලාගෙන හිටියෙත් මේ කොල්ලෝ දෙන්නමයි. සැරෙන් ශමීන් එයාගේ බයික් එක හදාගන්න ඕන විදිහට නසීර්ගේ ගෑරේජ් එකට එනවා. නසීර්ට කියනවා බයික් එකේ පොඩි ගැටලුවක් තියෙනවා ඒක බලලා දෙන්න කියලා. මේ වෙලාවේ අර කොල්ලෙක් නසීර්ට හිමින් කියනවා එදා බොඩි එක හොයාගත්ත තැනට මේ පුච්චලයා පොලිස් නිල ඇඳුමින් ඇවිත් හිටියා කියලා. නසීර් දැන් දන්නවා මේ ඇවිත් තියෙන පොලිසියෙන් කියලා. මේ වෙලාවේ සැරෙන් ශමීන්ට මතක් වෙනවා බොඩි එක තිබ්බ තැන එදා මේ පිරිමි ළමයි දෙන්න හිටියා කියලා. නසීර් යතුරුකුත් අරගෙන ශමීන් ළඟට එනවා. ශමීන් පිස්ටල් එක අතට ගන්න හදත්තිම නසීර් කියනවා බයික් එක බලන්න යතුරු පොඩ්ඩක් දෙන්න කියලා. ශමීන් යතුරු දුන්නට පස්සේ තමා දැනගන්නේ නසීර් එතනින් පැන ගන්න තමා හදන්නේ කියලා.
කොහොම වුණත් මේ වෙද්දිත් පොලිසිය ස්ථානගත වෙලා හිටියේ නසීර්ව අල්ලගන්න. වැඩි දුරක් යන්න වෙන්නේ නැහැ නසීර්ව අල්ලගෙන අත්අඩංගුවට ගන්නවා. නසීර් අරන් ගිහිල්ලා එක තැනක බැඳලා පොලිස් නිලධාරීන් ප්‍රශ්න කිරීම කරගෙන යනවා. SP ලීනා එකපාරටම නසීර්ගෙන් අහනවා ඉෂාගේ හිස කොහෙද කියලා. මේ වෙලාවේ නසීර් හිනහ වෙලා කියනවා කවුරුත් එක් ගැන දන්නේ නැහැ කියලා. මේ විදිහට ප්‍රශ්න කරන ගමන් ඉද්දී ඉන්ස්පෙක්ටර් ශබියුදීන් ඇවිත් ලීනාට ෆයිල් එකක් දෙනවා. ඒකේ තියෙන නසීර්ගේ ෆින්ගර්ප්‍රින්ට් එක ඉෂාගේ කාමරේ දොරේ ලොක් එකේ තිබුණ ෆින්ගර්ප්‍රින්ට් එකත් එක්ක ගැලපෙනවා කියන වාර්තාව. ඒත් එක්කම ඉෂාගේ ජංගම දුරකථනය නසීර්ගේ ගරාජ් එක පරීක්ෂා කරද්දී වලදාලා තිබිලා හම්බුණා කියලත් ශබියුදීන් මේ වෙලාවේ SP ලීනාට කියනවා. නසීර්ට දැන් ලැබෙන පහරවලුත් එක්ක එදා වෙච්ච දේ ගැන පාපොච්චාරණය කරන්නම වෙනවා. ඊට පස්සේ නසීර් පිළිගන්නවා එදා රෑ ඉෂාගේ ගෙදරට ගියා කියලා. එදා පෙබරවාරි 14 වැලන්ටයින් දවස. මේ හින්දම නසීර් ඉෂාව කොහොම හරි හම්බෙනවා කියලා හිතාගෙන එදා රෑ නසීර් යනවා ඉෂා නතර වෙලා ඉන්න තැනට. ඒ යන්නේ ගේට්ටුව ලොක් කරලා තිබුණොත් ලොක් එකක් කපලා හරි ඇතුළට යන අදහසින්. ඒ දෙයට අවශ්‍ය උපකරණත් අරන් තමයි නසීර් ඉෂා නතර වෙලා ඉන්න තැනට යන්නේ. නසීර් ඇතුළට යන්න හදද්දිම දකින්නවා ඉෂාගේ බොයිෆ්‍රෙන්ඩ් ටෝකෝ ඉෂාගේ කාමරේ පැත්තට යනවා. මොකක්ද වෙන්නේ කියලා හොරෙන් බලාගෙන ඉන්න නසීර් දකින්නවා ටෝකෝ ඉෂාගේ කාමරේ ඇතුළට යනවා. නසීර් ගොඩක් තරහින් ආපහු එළියට එනවා. ඇවිල්ලා නසීර් යනවා හાર્ඩ්වෙයාර් එකකට අලුතින් ලොක් එකක් අරගෙන ඉෂාගේ කාමරේ ළඟට ආයෙම ගිහින් කාමරේ එළියෙන් තියෙන දොර වහලා ලොක් එකක් දාලා ලොක් කරලා ආයෙම යන්න යනවා. ඒ යද්දි තමා නසීර්ගේ ආයුධ මල්ල බිම වැටෙන්නේ. මේ විදිහට එදා නසීර් රෑ වුණ සිද්ධිය SP ලීනා ඉදිරියේ පාපොච්චාරණය කරනවා. මෙතනදිත් ඝාතනය කරේ නසීර්මයි කියලා ඔප්පු කරන්න තරම් සාක්ෂියක් හොයාගන්න පොලිස් විමර්ශන කණ්ඩායමට බැරි වෙනවා. ඊට පස්සේ SP ලීනව DIG කාර්යාලයට කැඳවනවා. ලීනා ඒ වෙද්දි විමර්ශනයේ වර්තමාන තත්ත්වය පිළිබඳව DIGට දැනුම් දීමක් කරනවා. නසීර් එදා රෑ ඉෂාගේ ගෙදරට ගිහිල්ලා තියෙනවා. ඉෂාගේ ෆෝන් එක නසීර්ගේ ගරාජ් එකේ තිබිලා හම්බ වෙනවා. නසීර්ගේ ඇඟිලි සලකුණු ඉෂාගේ ගෙදර තිබුණු ලොක් එකේ ඇඟිලි සලකුණු වලට සමාන වෙනවා. මේ හැම කරුණක්ම ඇත්ත වුණත් නසීර් මේ ඝාතනයට සම්බන්ධයි කියලා කියන්න බෑ කියන කාරණාව SP ලීනා මේ වෙලාවේ DIGට කියනවා. ඊට පස්සේ ඔෆිසර් රයිහාන් IPS ලීනාට කියනවා අසීම්පූර් කියන්නේ වාට නුපුරුදු තැනක් නෙවෙයි. මන් දන්නවා ඔයාගේ මතක සටහන් මේ අසීම්පූර් වල තියෙනවා කියලා. ඉතින් ඒ ගැන හිතා ඔයාට මේ කේස් එක හැන්ඩල් කරන්න බැරි නම් තවත් කාලෙක නැතුව මට මේක බාර දෙන්න කියලා රයිහාන් ලීනාට කියනවා. මේ දේත් එක්ක අපිට පැහැදිලි වෙනවා IPS ලීනාට අසීම්පූර් වල මොකක්ද අඳුරු මතක සටහනක් තියෙනවා කියන කාරණාව. ඒක මොකක්ද කියලා දැනගන්න නම් වීඩියෝ එකේ අවසානයේ එක්ම ඉන්න වෙනවමයි. මේ දේවල් මෙහෙම වෙද්දී ලීනාගේ ගෙදරට පාර්සලයක් එනවා ලීනාගේ නමට. ඒක අම්මා අරන් තියනවා ලීනා ඇවිල්ලා බලයි කියලා. දැන් ඉෂාගේ මේ සිදුවීම විමර්ශනය කරන්නේ ඔෆිසර් රයිහාන්. රයිහාන් ඉෂාගේ බොයිෆ්‍රෙන්ඩ් ටෝකෝව ගෙනල්ලා හොඳටම පහර දෙනවා. ඉෂාව මැරුවේ එයා කියලා පිළිගන්න කියලා. මේ දේත් එක එදා ඇත්තටම මොකක්ද උනේ කියලා ටෝකෝ ඒ වෙලාවේ පාපොච්චාරණය කරනවා. එදා රෑ ටෝකෝ ඉෂා ඉන්න කාමරයට යනවා. ඉෂා කලින්ම දැනගෙන හිටපු හින්දා දොර බාගෙට වහලා තිබුණේ ටෝකොට ඇතුළට එන්න පුළුවන් විදිහට. ටෝකෝ ඇතුළට ඇවිල්ලා ඉෂාට කියන්නේ මං කාගේවත් සල්ලි හොරකම් කරේ නෑ. මට බැංකුවක ජොබ් එකක් හම්බුණා. ඉතිරි කරපු සල්ලි වලින් ලබන සතියේ ගෙයක් ගන්නවා. ඊට පස්සේ ඔයාව එහෙ එක්ක යනවා කියලා ටෝකෝ ඉෂාට කියනවා. මෙහෙම කියලා ටෝකෝ ඉෂාගේ අකමැත්තෙන් උනන් මේ වෙලාවේ ඉෂා එක්ක සරාගිකව හැසිරෙනවා. මේ වෙලාවේ ගෙදර ඇතුලෙන් කාමරයට එන්න තියෙන දොරට කවුද කෙනෙක් තට්ටු කරනවා. මේ දෙත් එක කලබල වෙන ටෝකෝ කාමරෙන් එළියට යනවා. මේ පාපොච්චාරණෙත් කිසිසේත්ම කියවෙන්නේ නැහැ ටෝකෝ ඉෂාව මැරුවා කියලා. මේ වෙලාවෙම ඉන්ස්පෙක්ටර් ශබියුදීන් ඇවිල්ලා ෆයිල් එකක් දෙනවා ඔෆිසර් රයිහාන් අතට. ඒකේ තියෙන ඉෂාගේ බොඩි එකේ තිබුණු ශුක්‍රාණු සාම්පල් දෙකෙන් එකක් ටෝකෝගේ DNA වලට ගැලපෙනවා කියන වාර්තාව. මේ දේත් එක්ක ඔෆිසර් රයිහාන් පූර්ව නිගමනයකට එනවා. ටෝකෝ ඉෂාව ඝාතනය කරා වගේම දෙවනි වරට අල්තාෆ් ඉෂාව දූෂණය කරනවා කියන කාරණාව. ඒත් ඇත්තටම සිද්ධ වුණේ මේකමද? අපි බලමු. IPS ලීනා ඩියුටි ඔෆ් වෙලා ගෙදර යනවා. මේ වෙලාවේ තමයි ලීනාට අර ආපු පාර්සලය අම්මා ලීනාට දෙන්නේ. මේ පාර්සලය මොකක්ද කියලා ලීනා හෙමින් සැරේ ඕපන් කරලා බලනවා. ඒවලා තියෙන කේක් එකක්.
ඒත් එක්කම මං ඔයාට කැමතියි කියලා ලියපු කොලයකුත් මේක ඇතුලේ දාලා තියෙනවා. මේ කොලේ එන්නේ හොස්පිටල් එක පාවිච්චි කරන ෆෝමලින් හරි වෙන බෙහෙත් වර්ගයක සුවඳක්. ඒ හින්දා ඒක කන්ෆර්ම් කරගන්න ડોක්ටර් කෙනෙක් වෙන ලීනාගේ හස්බන්ඩ් මේක බලන්න දෙනවා. මේ වෙලාවේ ඉෂාගේ බොඩි එකේ තිබුණු රූම් එකෙත් මේ වගේම කේක් එකක් තිබුණා නේද කියලා ලීනට මතක් වෙනවා. මේ දේත් එක්ක තාමත් විසඳපු නැති මර්ඩර් කේස් 3ක් ගැන ලීනට මතක් වෙනවා. ඒ මිනිමෙරුන් තුනම වෙන්නේ පෙබරවාරි 14ට පස්සේ දවසක. ඒ කියන්නේ වැලන්ටයින් දවසට පස්සේ තමයි මිනිමෙරුන් තුනම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ ස්පීලිනට සැකයක් ඇති වෙනවා වැලන්ටයින් දාම ඝාතකයාද මේ මිනිමෙරුන් පිටිපස්සේ ඉන්න කියන කාරණාව. IPS ලීනා දැන් හොයන්න ගන්නේ කවුද මේ කේක් එක හදන්නේ කියලා. අසීම්පූර් වල ඉන්න එකම කේක් නිෂ්පාදකයා ළඟට ගිහින් තොරතුරු ගන්නවා. ඔහු කියන්නේ කවුරු හරි ගෙදරක හදපු කේක් එකක් කියලා. මොකද වෙන කවුරුත් අසීම්පූර් වල කේක් හදන්නේ නැති හින්දා. ඊට පස්සේ ලීනාගේ අවධානය යොමු වෙන්නේ කේක් නිෂ්පාදනයට ගන්න අමුද්‍රව්‍ය ගන්න තියෙන තැන්. ඒ ඔස්සේ පරීක්ෂණ කරන ලීනට හොයාගන්න පුළුවන් වෙනවා මෝචරියක වැඩ කරන මහබූෆ් කියන පුජ්‍යලයා කේක් හදන්න ගන්න අමුද්‍රව්‍ය එක තැනකින් ගන්නවා කියලා. කේක් එකත් එක්ක අරයපු කොලේ එන සුවඳ විශේෂඥ වෛද්‍යවරයෙක් කවනවා වගේ ඊෂාගේ බොඩි එකේ තිබුණු කැපුම් තුවාල මේ දේවල් එකින් එක මතක් වෙන ලීනට තදින්ම අවධානය යොමු වෙනවා මෝචරියේ වැඩ කරන මහබූෆ් ගැන. ලීන යනවා මහබූෆ් හොයාගෙන. මේ වෙලාවේ මහබූෆ් ඉන්නේ එයා හැමදාම තේ බොන්න එන කඩේ. තේ බොන ගමන් එද්දී ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මේ මහබූෆ්ගේ බිල් එක ගෙවනවා. දෙන්න කතා කර කර ඉන්නවා. සෑහෙන කාලයක් ඉඳලා අඳුරන දෙන්නෙක් වගේ තමා ඒ කතාවෙන් අපට පේන්නේ. IPS ලීනා ප්‍රමුඛ කණ්ඩායම ඉස්සෙල්ලාම යන්නේ මහබූෆ් ඉන්න ගෙදරට. ගෙදර කෙනෙක් කියනවා මහබූෆ් කඩේට ගියා තේ එකක් බොන්න කියලා. ඊට පස්සේ කඩේට යද්දී මහබූෆ් එතන නැහැ. අර ડોක්ටර් එතන ඉන්නවා. ડોක්ටර් IPS ලීනාගෙන් අහනවා මොකක් හරි උදව්වක් ඕනද මැඩම් කියලා. ලීනා මේ වෙලාවේ අහනවා මහබූෆ්ව දැක්කද කියලා. මහබූෆ් ගෙදර නැත්තම් අනිවාර්යයෙන්ම මෝචරියේ ඉන්නේ කියලා කියනවා. දැක්කොත් අනිවාර්යයෙන්ම මම මැඩම්ට කියන්නම් කියලා IPS ලීනාට අමුතු විදිහේ බැල්මක් දානවා. ඒත් එක්කම ලීනා එතනින් යනවා. ලීනා මේ වෙලාවේ මහබූෆ් ගැන ડોක්ටර්ගෙන් ඇහුවේ අත අල්ලගෙන. ඒ කියන්නේ වැරදි විදිහට නෙවෙයි වැලමින්ට උඩින් අත අල්ලලා තමා කතා කරන්නේ. මේ වෙලාවේ ડોක්ටර්ට යම් සිදුවීමක් මතක් වෙනවා. එදා ඉෂාගේ බොඩි එක තිබුණු තැනට මේ ડોක්ටර් ඇවිත් තියෙනවා. ඒ වෙද්දිත් මොකක් හරි හැඟීමක් ලීනා ගැන ඇති වෙලා තියෙනවා කියලා අපට පැහැදිලි වෙනවා. මේ දේත් එක්ක ડોක්ටර් මහබූෆ්ට කෝල් එකක් ගන්නවා. අරන් කියනවා ළඟ තියෙන බඩු කොහේ හරි විසි කරලා ටික දවසක් පොලිසියෙන් හැංගිලා ඉන්න කියලා. හොඳටම බය වෙන මහබූෆ් ළඟ තිබුණු උපකරණ ටික වෙල්යායකට විසි කරලා දානවා. ෆෝන් එකත් ඕෆ් කරලා දානවා. මේ දේවල් මේව වෙද්දී දැන් IPS ලීනා හිතන්නේ ඉෂාගේ මිනිමෙරුමට කොහොමද මහබූෆ් සම්බන්ධ වෙන්නේ කියලා. ශමීන්ට කතා කරලා කියනවා මහබූෆ් වැඩ කරන මෝචරිය ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. එතනින් අපිට මොකක් හරි මග හැරලා ඇති කියලා තමයි මේ IPS ලීනා ශමීන්ට කියන්නේ. ඒත් එකම IPS ලීනාට DIG ගෙන් කෝල් එකක් එනවා DIG කාර්යාලයට එන්න කියලා. ඊට පස්සේ ලීනා යනවා DIG හම්බෙන්න. ඊසාගේ කේස් එකට අත දාන්න එපා කියලා කිව්වත් මේක දිගින් දිගටම වෙන හින්දා හෙට උදේ 10 වෙද්දී ඉෂාගේ කේස් එකට අදාළ සියලුම ලියකියවිලි ඉන්ස්පෙක්ටර් රයිහාන්ට බාර දෙන්න ඕන කියලා DIG ආයිත් ලීනාට නියෝග කරනවා. මොකද්ද මේකට හේතුව? මේකට ආසන්නම හේතුව තමා මේ විමර්ශනයේ වැදගත්ම සැකකාරයෙක් වුණෝ මුත ශරීරාගාරයේ වැඩ කරපු අර මහබූෆ්ගේ මල සිරුර කැලයක් ඇතුළු තිබිලා එදා රෑම හම්බෙනවා. ලීනා ප්‍රමුඛ කණ්ඩායම ඝාතකයා හොයාගන්න පේන මාන තිබියදී මේ වගේ සිද්ධියක් වෙනකොට සියලු දෙනාම පසුබෑමකට ලක් වෙනවා. එහෙත් ඉන්ස්පෙක්ටර් ශබියුදීන් වගේම ශමීන් කියන්නේ මැඩම් හෙට උදේ 10 වෙනකන් අපිට කාලේ තියෙනවා මේ මිනිමරුවා හොයන්න. ඒ හින්දා අද රෑ එළි වෙනකන් හරි අපි මේ මිනිමරුවා හොයන්න ඕන කියලා මේ දෙන්න කියනවා. මේ දෙත් එක්ක ක්‍රියාත්මක වෙන IPS ලීනා ඇතුළු කණ්ඩායම ඒ වෙලාවෙම යනවා ඉෂාගේ බොඩි එක හම්බුන ගොඩනැගිල්ලට. මේ සිදුවීම විමර්ශනය කරන්න පටන් ගත්ත තැන ඉඳන් මේ වෙනකන් හොයාගත්තු සියලු දේත් එක්ක සියලු පාපෝච්චාරණත් එක්ක මේ සිදුවීම පොලිස් කණ්ඩායමේ සමාජිකයින්ම දාලා ප්‍රතිනිර්මාණය කරන්න IPS ලීනා තීරණය කරනවා. ඊෂාගේ කාමරය ඇතුළට එන්න පුළුවන් දොරවල් දෙකක් තියෙනවා. එකක් ගේ ඇතුලෙන් නිෂාගේ කාමරයට එන්න පුළුවන්. අනිත් දොරින් බැල්කනිය දිගේ ඇවිල්ලා කාමරයට එන්න පුළුවන්.
ඉස්සරලම ඉෂාගේ බෝයිෆ්‍රෙන්ඩ් ටෝෆු ඉෂාගේ කාමරයට එන විදිහට දොරට තට්ටු කරන්න කියලා ලීනා නිලධාරියෙකුට කියනවා. ඒ විදිහට ටෝෆු කාමරයට ඇවිල්ලා ඉෂත් එක්ක ලිංගිකව එකතු වෙලා තියෙනවා. මේ වෙලාවේ තමයි ගෙදර අයිතිකාරයා අල්තාෆ් ගේ ඇතුලෙන් ඉෂාගේ කාමරයට එන්න පුළුවන් දොරට තට්ටු කරන්නේ. මේ දෙත් එක්ක කලබල වෙන ටෝෆු බැල්කනිය පැත්තේ තියෙන දොරෙන් තමයි එළියට යන්නේ. අල්තාෆ් විශාල කරදර කරන්න හැදුවට අල්තාෆ්ට මුකුත් කරගන්න බැරි වෙනවා බිරිඳ රූමි අල්තාෆ්ට කතා කරපු හින්දා. මේ සිදුවීම් සිදු වෙනකොට රෑ 12:00 විතර වෙනවා කියලා පරීක්ෂණ වලින් තහවුරු වෙනවා. අල්තාෆ් කාමරෙන් එළියට ගියාම රූමි ඉෂාගේ කාමරේ දොර ගේ ඇතුලින් ලොක් කරනවා. දැන් ගේ ඇතුලින් කාටවත් යන්න බෑ. වෙලාව 12:30යි ඝාතනය වෙන්නේ 1:20ට. මේ කාලය ඇතුළත බැල්කනිය දිගේ ඇවිල්ලා දොර ඇරලා ඉෂාව දූෂණය කරලා දරුණු විදියට හිංසනයට ලක් කරලා කපලා කොටලා ඝාතනය කරලා බෙල්ල කපාගෙන යන්න තරම් කාලයක් නැහැ. එහෙනම් ටෝෆු ඇවිත් යද්දිත් අල්තාෆ් ඇවිත් යද්දිත් ඒ හැමදේම සිදු වුණු විදිහ බලාගෙන ඝාතකයා කාමරයේ ඇතුළෙම තමා ඉන්න ඇත්තේ කියලා IPS ලීනා නිගමනයකට එනවා. ඒ සැකයත් ඉතිරි කරගෙනම දැන් ලීනා ඇතුළු කණ්ඩායම ඊළඟට යන්නේ අර කේක් එක කොහෙන්ද ආවේ කියන කාරණාව හොයන්න. අසීම් පූර්වල කේක් හදන්න ඉන්න එකම පුජ්‍යලයා තමයි රහුමාන් කියන්නේ. ලීනා ඇතුළු කණ්ඩායම පාන්දරම යනවා රහුමාන් හම්බ වෙන්න. රහුමාන්ගෙන් ලීනා අහන එකම දේ තමයි ඔයාට දරුවෝ කී දෙනෙක් ඉන්නවද කියලා. එයාලා මොකද කරන්නේ කියලා. රහුමාන් කියන විදිහට රහුමාන්ගේ දුව තමා අල්තාෆ් බැඳලා ඉන්නේ. ඒත් එක්කම රහුමාන්ගේ එකම පුතා උපාධිධාරී වෛද්‍යවරයෙක්. මේ දේවල් කියද්දිම ලීනාට කාරණා කිහිපයක් ඔලුවට එනවා. එකක් තමා අල්තාෆ්ගේ ගෙදර තිබිලමයි ඉෂාගේ බොඩි එක හම්බ වෙන්නේ. ඒ වගේම කේක් හදන එක. ඉෂාගේ මිනිමැරුම කරලා තියෙන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් කියන කාරණාව. මේ හැම දෙයක්ම එකම පවුලට සම්බන්ධ වෙන ආකාරය ගැන ලීනා තදින්ම කල්පනා කරනවා. ලීනාගේ ඊළඟ ඉලක්කය වෙන්නේ රහුමාන්ගේ පුතා ඩොක්ටර් අසීම්. අසීම්ගේ ගෙදර එදා රෑම වට කරනවා. දොර කඩලා ඇතුළට යන ලීනා ප්‍රමුඛ කණ්ඩායම ගෙදර පරීක්ෂා කරනවා. තැන් තැන්වලට නිලධාරීන් යොමු කරද්දී ලීනා දකිනවා එක තැනක මේසයක් උඩ කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය තියෙනවා. ඒත් එක්කම තවත් ඇතුලේ කාමරයකට යන ලීනා දකිනවා සම්පූර්ණයෙන්ම පිරිසිදු කරපු මිනිස් හිස් කබලක්. ඒ වගේම විවිධ වර්ගයේ කෙමිකල් වර්ග, සම්පූර්ණ මිනිස් සිරුරක ඇටසැකිල්ලක්. මේ වගේ විද්‍යාගාරයක තිබිය යුතු දේවල් මේ කාමරේ තියෙනවා ලීනා දකිනවා. ඒත් එක්කම නිලධාරියෙකුට ගේ ඇතුලේ හිටපු වයසක කාන්තාවක් හම්බ වෙලා IPS ලීනා ළඟට අරන් එනවා. ඒ වයසක ගැහණු කෙනා අර ඇටසැකිල්ල පෙන්නලා මොකද්ද කියන්න උත්සාහ කරනවා. ඒ දෙත් එක්ක අතීතයේ සිදුවුණු සිද්ධියක් අපිට පෙන්නනවා. අසීම් පොඩි කාලේ අසීම්ගේ අම්මා රසට කේක් හදනවා. දවසක් අසීම්ගේ අම්මා කේක් එකක් හදලා අසීම්ගේ තාත්තට කන්න ගෙනත් දෙනවා. මේ වෙලාවේ අසීම්ගේ තාත්තට මේ කේක් කෑල්ල කද්දී වමන යනවා. ඒකට හේතුව අසීම්ගේ ගෙදර වැඩකාර ගැහණු කෙනා අර කේක් එකට මොනවා හරි දෙයක් දානවා. මේ දේත් එක්ක තරහ ගන්න අසීම්ගේ තාත්තා අසීම්ගේ අම්මට පහර දෙනවා. ගහන පාරකට බිම වැටෙද්දී ඇඳ වියලේ ඔළුව වැදිලා අසීම්ගේ අම්මා එතනම මැරෙනවා. අම්මා මැරිලා වැටිලා ඉන්නවා දකින අසීම් ඒ වෙලාවේ ගොඩක් ෂොක් වෙනවා. වැඩි කාලයක් යන්න වෙන්නේ නැහැ. සියසින්ම දකිනවා තමගේ තාත්තර වැඩකාර ගැහණු කෙනත් එක්ක අඹුසැමියන් විදියට හැසිරෙනවා. මේ දෙත් එක්ක කලකිරෙන අසීම් ගෙදර අතෑරලා දාලා එයාගේ අත්තම්ම ජීවත් වෙන ගෙදරට යනවා. මෙහෙම ටික කාලයක් ඉද්දී අර ගෙදර වැඩකාරකමට හිටපු ගැහණු කෙනා අසීම් ජීවත් වෙන ගෙදරට දවසක් එනවා. තමන්ගේ තාත්තා එක්ක හිටියා වගේම දැන් අසීම් එක්කත් ඒ රාගික ආශාවල් ඉෂ්ට කරගන්න අවශ්‍ය වන බව තේරුම් ගන්නට අසීම්ට වැඩි වෙලාවක් ගියේ නෑ. තමන්ගේ අම්මගේ මරණයට වග කියන්න ඕන කෙනා මේ විදියට හැසිරෙද්දී තමන්ව පාලනය කරගන්න බැරි වෙන අසීම් තියුණු යකඩ උලක් අරගෙන අර ගැහණු කෙනාගේ බෙල්ලට ඇනගෙන යනවා. ඒ ගැහණු කෙනාගේ ඇටසැකිල්ල තමා අර කාමරේ තියෙන්නේ කියලා අර ආච්චි අම්මා කියන්නේ. මේ දේ සිද්ධ වෙලා වැඩි කාලයක් නෑ. මොකද ඔයාලට මතකයි රහුමාන් කියලා කෙනෙක් තමන්ගේ ගෙදර වැඩ කරපු ගැහණු කෙනා අතුරුදහන් වෙලා කියලා පොලිසිය පැමිණිල්ලක් දැම්මා. ඒ සිදුවීම තමයි එදා සිද්ධ වෙලා තිබුණේ. මේ කාන්තාවගේ ඇටසැකිල්ල මේ විදිහට මස් අයින් කරලා පිරිසුදු කරලා ගන්න
ඩොක්ටර් අසීම්ට උදව් කරේ අර මృత ශරීරාගාරේ වැඩ කරපු මහබූෆ්. මහබූෆ් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වෙලා හිටියා. ඒ හින්දාම මිල අධික මත්ද්‍රව්‍ය වර්ග ශරීරයට නොමිලේම ඉන්ජෙක්ට් කරලා දෙන්න ඩොක්ටර් අසීම් කටයුතු කරා. මේ දේත් එක්ක තමා මහබූෆ්ගෙන් ඩොක්ටර් අසීම් උදව් ගත්තේ. ඊළඟට අර වයසක ගැහණු කෙනා වෙවුලමින් පෙන්වන්නේ අර ඇටසැකිල්ලට පල්ලෙහෙන් තියෙන හොඳින් පිරිසුදු කරපු මිනිස් හිස් කබල. පොලිස් නිලධාරීන් ඇවිල්ලා කියනවා කිසිදු හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා කියලා. මේ වෙලාවේ ලීනා හිතනවා මේ හිස් කබල ඉෂාගේ වෙන්න ඕනි කියලා. කොහොම වුණත් තව දුරටත් ගෙදර පරීක්ෂා කරන ලීනා දකිනවා තවත් කාමරයක් තියෙනවා. වෛද්‍යවරයා පාවිච්චි කරන මාස්කයකුත් එතන එල්ලලා තියෙනවා. ලීනා කාමරේ දොර අරිනවා. ඒත් එක්කම කාමරය ඇතුලින් ආපු දුර්ගන්ධයට ලීනට වමනයන් යනවා. කොහොම හරි කාමරය ඇතුළට යන ලීනා දකින්නේ තනි කරම ලේ ගෑවුණු බිත්ති. ඒ වගේම මලසිරුරු පිරිසුදු කරන්න හදපු සිංක් එකක්. මේ දේවල් එක්ක ලීනට දැන් හොඳටම විශ්වාසයි ඝාතකයා අසීම්මයි කියලා. ලීනට ඇතුලේ තවදුරටත් ඉන්න බැරි තැන ලීනා එනවා එළියට. ටික වෙලාවක් එළියේ ඉන්නකොට ලීනා දකිනවා එළියෙන් පඩිපෙලක් තියෙනවා උඩ ස්ලැබ් එකට. ලීනා පඩිපෙල දිගේ උඩට නගිනවා. ස්ලැබ් එක උඩ තියෙන්නේ වතුර ටැංකියක් විතරයි. උඩට ගිහින් වටපිට බලන ලීනා ටැංකියේ පියන අසාමාන්‍ය විදිහට ඇරිලා තියෙනවා දකිනවා. ලීනා පහත් වෙලා ටැංකියට කන තියලා බලනවා. ඒත් එක්කම පිහිපාරක් ටැංකිය තුලින් එළියට එනවා. උරහිසට පහලින් අතේ වැඩිගෙන යන පිහිපාරත් එක්ක ලීනා පැත්තකට විසි වෙනවා. ඒත් එක්කම අසීම් වතුර ටැංකිය තුලින් පිහියකුත් අරගෙන එළියට එනවා. බිම වැටලා ඉන්න ලීනා ළඟට එනවා. ලීනා අසීම්ගෙන් ගැලවෙන්න කොච්චර හැදුවත් අවසානයේ අසීම් ලීනාගේ බෙල්ලට ඉන්ජෙක්ෂන් එකක් ගහලා පිටට පිහියෙන් අනිනවා. මේ වෙලාවේ සිහි නැතුණු ලීනව අර පහළ තට්ටුවේ තිබුණ මృత ශරීරාගාරයක් වගේ තිබුණ තැනට අරන් යනවා. මේ වෙලාවේ වසීම් කියනවා මං කැමති කවුරුත් එච්චර ලේසියෙන් අතාරින්නේ නැහැ කියලා. මේ දේවල් මේ විදිහට වෙද්දී අසීම්ට මතක් වෙනවා ඊෂාව. අසීම් කියන්නේ අල්තාෆ්ගේ බිරිඳ රූමිගේ මල්ලි කියලා ඔයාලා දැනටමත් දන්නවා. අසීම් දවසක් රූමිගේ ගෙදර යද්දි තමා දකින්නේ ඊෂාව. දකින්න පළවෙනි දවසේම අසීම්ට ඊෂා ගැන ආදරයක් ඇති වෙනවා. මේ ගැන ඊෂාට කොච්චර කිව්වත් ඊෂා කැමති වෙන්නේ නැහැ. මොඩ දේ කරලා හරි අසීම්ට ඕනේ ඊෂාව කැමති කරව ගන්න. මේක දැනගන්න රූමි අසීම්ට ගෙදර එන එක නතර කරන්න කියලා දවසක් කියනවා. එදා අසීම් ගෙදරින් යන්නේ ඊෂාගේ දොරේ ලොක් එකේ යතුර සබන් කෑල්ලක ගහලා ඒකත් අරගෙන. ඊට පස්සේ ඒ විදිහට යතුරක් හදාගෙන එදා වැලන්ටයින් එක දවසේ අසීම් යනවා ඊෂා නැවතිලා ඉන්න රූමිගේ ගෙදර. හොරෙන්ම ගේ ඇතුළට ඇතුල් වෙලා අසීම් යනවා ඊෂාගේ කාමරේ ළඟට. දොරට තට්ටු කරලා ඊෂා දොර අරිද්දෙම අසීම් ගේ ඇතුළට ගිහින් දොර වහගන්නවා. තමන්ගේ ආදරේ පිළිගන්න කියලා අසීම් මේ වෙලාවේ ඊෂාට කියනවා. මේ වෙලාවේ තමයි ඊෂාගේ බොයිෆ්‍රෙන්ඩ් ටෝකෝ බැල්කනිය පැත්තෙන් ඊෂාගේ කාමරයට එන්න තියෙන දොරට තට්ටු කරන්නේ. මේ වෙලාවේ කලබල වෙන අසීම්ට එළියට යන්න විදිහක් නැතුව කාමරයේ ඇතුලේ තියෙන රෙදි රැක් එකක් ඇතුලේ හැංගෙනවා. මේ වෙලාවේ ටෝකෝ කාමරය ඇතුළට එනවා. ඊෂා තමන්ගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක වුණත් මේ වෙලාවේ සරාගිකව එකතු වෙන අකමැත්තක් දැක්ුවේ වෙන හේතුවක් හින්දා නෙවෙයි. මේ වෙද්දි පිටස්තර පුජ්‍යලෙන් මේ දේවල් කාමරය ඇතුලින් ධම්ම බලාගෙන හිටපු ඉඳා. මේ වෙලාවේ ඊෂාට ටෝකෝ අතින් කියන්න බෑ කාමරය ඇතුලේ වෙන කෙනෙක් ඉන්නවා කියලා. තමන්ගේ පෙම්වතා වුණත් මේ දේ විශ්වාස කරන්න නැති වෙන්න පුළුවන්. ඒ හින්දාම ඊෂාට අමාරුවෙන් හරි මේ දේ ඉවසන්න වෙලා තියෙනවා. ඊට පස්සේ අල්තාෆ් කාමරයට එන එක, ටෝෆු කාමරෙන් එළියට යන එක මේ හැමදේම මේ වෙලාවේ අසීම් බලාගෙන ඉන්නේ. රෝමි කතා කරාම අල්තාෆුත් කාමරෙන් එළියට යද්දී අසීම් ආයෙත් එනවා ඊෂා ළඟට. අසීම් ඊෂාට කණේ පාරක් ගහන්නේ තමන්ගේ තාත්තා දැලේ දාගත්තු අර වැඩකාර ගැහණු කෙනා වගේම අපිරිසිදු ගැහණියක් තමා ඊෂා කියන්නේ කියලා වැරදි විදිහට හිතාගෙන. තමන්ගේ ආදරේ ප්‍රතික්ෂේප කරේ මෙහෙම ගැහණියෙක් නේද කියලා අමානුෂික විදිහට ඊෂාගේ පපුවට නියනකින් ඇනගෙන යනවා. බාගෙට පණ තියද්දිම අසීම් ඊෂාව දූෂණය කරනවා. ඊට පස්සේ මේ විදිහට ඊෂාව ඝාතනය කරලා ඊෂාගේ බෙල්ලත් කපාගෙන ෆිල්ම් එකේ මුලින්ම පෙන්නපු විදිහට කාමරේ ගින්නක් ඇති කරලා අසීම් මෙතනින් යනවා. දැන් ආයෙත් වර්තමානයට එන අසීම් තවත් ඝාතනයක් සිදු කරන්න තමා මේ වෑයම් කරන්නේ. කාමරේ තියෙන බාත් එකක් ඇසිඩ් වලින් පුරවන්නේ IPS ලීනව ඒ ඇසිඩ් බාත් එකට දාන්න.
මේ වෙද්දි සිහිය ඇවිත් තියෙන ලීනා ක්‍රියාත්මක වෙනවා අසීම්ට පහර දෙන්න. අසීම්ට ඊෂාගේ මරණය මැවි පේන තරමට මූණෙන් කටින් ලේ එනකන් පහර දෙනවා. අවසානයේ IPS ලීනා අර ඇසිඩ් බාත් එකටම අසින්ම අමුවේ දාලා මස් දිය කරන්නේ ඊෂාගේ මර්ඩර් කේස් එක මෙතනින් ඉවර කරන්න. හැමදේම මේ විදිහට සිද්ධ වුණා. දැන් ලීනා යනවා ඊෂාගේ යාළුවෝ නස්ලිමයි රයිසී එක්ක ඊෂාගේ ගමේ තියෙන ගෙදරට. ඒ යන්නේ අසනීපෙන් ඉන්නවා කියපු ඊෂාගේ තාත්තයි ඊෂාගේ නංගී බලන්න. ඊෂා අමාරුවෙන් හම්බ කරපු සල්ලි එව්වේ මේ දෙන්න ජීවත් කරවන්න. මේ වෙලාව ඊෂාගේ නංගී ගේ ඇතුළට යන්න කලින් තාත්තා කියලා කතා කරනවා. ගේ ඇතුළේ ඉඳන් ඊෂාගේ තාත්තා එළියට එනවා. ඊෂාගේ තාත්තා දකින ලීනා පුදුම විදියට කම්පනයකටපත් වෙනවා. දන්නවද මොකක්ද හේතුව කියලා? ලීනාගේ පොඩි කාලේ ගෙවිලා තියෙන්නේ අසීම්පූර් කියන ගමේමයි. ගමේ ඉස්කෝලේට ගිහපු ලීනා දවසක් ඇස් බැඳුම් සෙල්ලම් කරනවා. ඇස් වහගෙන යාළුවෝ අල්ලන්නේ යද්දී ලීනාගේ අතට අහුවෙන්නේ එයාට උගන්වපු සර්ව. මේ වෙලාවේ Tamanටත් පොඩි ගැහැණු දරුවන් දෙන්නෙක් ඉන්නව නේද කියලාවත් හිතන්නේ නැතුව අර පොඩි කෙල්ලව අමානුෂික විදියට දූෂණය කරනවා. ඔයාලට මතකයි එදා ලීනට අසීම්පූර් වලට ට්‍රාන්ස් එකක් ලැබෙද්දී මොකද්ද සංවේදී හැඟීමක් ඇති වුණා. ඒ තමා පොඩි කාලේ IPS ලීනා මේ අත්විඳපු සංවේදී සිදුවීම. හොඳම දේ තමා එදා ලීනව දූෂණයට ලක් වෙන්නේ එයාට උගන්වපු සර් අතින්මයි. ඒ සර් තමා ඊෂාගේ තාත්තා. පාපතරයන් දෙන්නෙක් අතින් දූෂණයට ලක් වෙලා අමානුෂික වදහිංසාවලට ලක් වෙලා තරුණ කාලෙම තමන්ගේ දුවගේ ජීවිතේ විනාශ වුණේ. ඒ පාපතරයන් හොයාගෙන ඔවුන්ට වේදනාත්මක මරණයක් අත් කරලා දීලා තමන්ගේ දුවගේ මිනීමරුවන්ට දඬුවම් ලබා දුන්නේ තමන්ගේ අතින්ම පොඩි කාලේ දූෂණය වුණු දේනියක්මයි. මේ දේවල් ඒ විදිහට ගැලපෙන්න තරම් විශ්ව ශක්තියක් මේ ලෝකේ තියෙනවා යන්න පසක් කරමින් ඊෂා මර්ඩර් කර්මපාල් කියන ඒ වෙබ් සීරීස් එක ඒ විදිහට අවසන් වෙනවා. මිනිස්සු වැරදි කරනකොට ඒ දේවල් ගොඩක් සුන්දර වෙන්න පුළුවන්. ඒත් ඒවා විඳවන්න ගියාම සසර ගනුදෙනු විදිහට ඒවා අපේ ජීවිතවලට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව එන්න පුළුවන්. ඒ හින්දාම පුළුවන් තරම් වැරදි වලින් ඈත් වෙලා ජීවත් වෙන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ දේත් මතක් කරන ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා කියන ඉල්ලීමත් එක්ක මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනින් හමු වන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.